කරන සමයෙහි එතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ පණ්ඩිත පුරෝහිත කෙනෙක්ද සිටියේය. එවන් සමයක බ්‍රහ්මදත්ත රජතුමාගේ රාජ සභාවේ සිදු තවත් එක් සිදුවීමකි මේ. ඕනේ ඔතනත් ගුරුවරු ඉන්නවද? පොතේ ගුරුවරු නෙවෙයි මොන පුරෝහිත? පොතේ ගුරා. ඕකේ. පුරෝහිත මාකට විසඳීමට කිසිදු නඩුවක් නොමැතිද? මාගේ රට නිතරම සමකාමීද? සාමකාමී නෑ. නඩුවල හිටපු ඔක්කොම මෑස්මේ ලෙෆ්ට් කරන් ඉතින් කොහෙද? මොනවද පුරෝහිත? ඔබ උතන ඉඳන් දොඩවන්නේ? නැත රජතුමනි. ඔබේ රටේ ශාස්ත්‍රීයත්වය මම මේගොල්ලන්ට පවසා සිටියෙමි. ඔව්නේ. කුමක් හෝ සිටිය යුතු පුරෝහිත? ප්‍රීති. මොකද රජතුමනි සතුවට කාරණය? මාකට වර්ධකාරයෙක් සී වුණා පුරෝහිත. කවුද රජතුමනි? කවුරු කියලාද සිතන්නේ පුරෝහිත? අනේ රජතුමනි මම නම් නෙමෙයිනේ. නැත පුරෝහිත නැත. මා කුඩා කල ගුරු ගෙදර අධ්‍යාපනය ලබා ගන්නා විට හොරෙන් පීස කෑල්ලක් කෑවා කියා. උණ වතුරකින් මට හොරෙන්ම පහර දුන්නා. ඕහෝ මෙයා මේ කියන්නේ තිල මුටි ජාතකයේ ගැනනේ. නෑ මේ ඒක නෙමෙයි මේ වෙන එකක්. සාපාවොක්කාචාර්යවරයන් උදා කළ රජතුමාට පහර දුන් වරදට නඩු ඇසීමට ඔහුව රාජ සභාවට ගෙන්නනු ලබයි. ආගේ දෙවියන් වහන්සේ මොකටද මේකට කැඳවුවේ? කාටයි සිතාද ඔය ආමන්ත්‍රණය ගන්න? මෙතුමා දීපේටම අගරජුය. ඔබලාගේ රජවීමට පෙර ඔහු මාගේ ශිෂ්‍යයෙක්. එලෙස මොකද බැලුවටම වලින් තොරව කාරණේ පවසන්න මුතුමනි. මා අද රජ වී සිටින්නේ ඔබ නිසා බව සැබවින්. නමුත් කුඩා කල ගුරු ගෙදර අධ්‍යාපනය ලබා ගන්නා විට හොරෙන් පීස කෑල්ලක් කෑවා කියා. ඔබ උණපතුකින් හොඳටම මට පහර දුන්නා. ඒ සඳහා ඔබ දඬුවම් විදිය යුතුයි. විදිය යුතුයි. පුරෝහිත අප මොකට කුමන දඬුවමක් ලබා දිය යුතුයි? වැතියමු. නෑ අපි එහෙම කරන්නේ. අපි හිස ගසා දමු. කරුණු කාරණා අනවශ්‍යයි පුරෝහිත. දෙබල Sampai
ගත්තා. රටවැසියන් මාගේ ගුණ ගයන්නේ ඔබ නිසායි. මා අද යහපත් රජෙක් බවට පත් වී සිටින්නේ ඔබ නිසායි. නමුත් ගුරුතුමනි, මාගේ පුතුණුවන් මේ දේශයේ අනාගත උරුමකාරයා. ඔය කියන්නේ රාජකුමාරයා නේද? ගන්න දෙයක් නැහැ. අන්තිමයි. ගුරුතුමනි, ඔබ මා හරිතරන ලොකු උපකාරය ලෙස මාගේ පුතුණුවන්ට යාමකට අරන් දෙන්න. ඒ සඳහා උත්තරම් කර සිටියත් කම් නැත. දරුවන්ගේ යහපත දෙමාපියන් දකි. ඒ වෙනුවෙන් මහන්සි වේ. නමුත් ඇසුරෙන් අසේවනං බාලාන පන්තිනානන්ට සේවන පූජාය පූජනීයාන ඒතම් මංගල මුක්තම. අනුවණයෙන් ඇසුරු නොකරන්න. නොනැත්තන් ඇසුරු කරන්න. නොනැත්තන් නොමුදිනම් තනියම වාසය කරන්න. පුරෝහිත ඔස් මාගේ පුතුණුවන් රැගෙන එන්න. ඒ රජකුමාරයා Okay. Let's go, teacher. ගත වී යයි රාජ සභාවට රටවැසියන්ට රජකුමාරා ගැන මතක කෙමෙන් කිය කියයි අවුරුදු 6ක් ගිය තැන රාජකුමාරයා සහ ගුරුතුමා නැවතත් රාජ සභාවට පැමිණෙයි. සාමාමුඛාචාර්යවරයා නම් හඳුනාගත්තා. රාජා භවනයේ සැරසී සිටින අනික පුද්ගලයා කවුරු විය හැකිද? රෝහිතතුමනි, ඒ අපේ රත්තරන් රාජකුමාරයා වගේ නෝනේ. මොකා? එලෙස කෙලෙස. අපි නැවත පැමිණියෙමු. ඔබගේ පුතුණුවන් දැන් සියලු ශිල්පයන්ගෙන් පරිපූර්ණයි. සියලු ගුණධර්මයන් පෝෂණීයයි. මා අතීතයේ බොහෝ වැඩ සිදු කළා. වැඩි කියන්න ගන්න මම දැක්වෙන්නේ නැහැ. නරක මිතුරන් ආශයට පෙළඹුණා. අපගේ දේශය ගැනවත් ජනතාව ගැනවත් දැන සිටියේ නැහැ. ඔවුන්ට
බවට පත් වෙනවා. එසේ සිටීමාට අපගේ ආචාර්යනි පිහිටවමු. ගුරුවරු දෙවරු ගුරුවරුන් නැති ලෝකයක අපට කිනම් සරණක් ද? Garu